ක්‍රියාකාරී කාණ්ඩ 3 ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් තුන්වෙනි ක්‍රියාකාරී කාණ්ඩ. හරි ඇල්ඩිහයිඩ් යටතේ ලියා ගන්න පළවෙනි පොයින්ට් එක හයිඩ්‍රජන් පරමාණුවකට හයිඩ්‍රජන් පරමාණු දෙකකට හයිඩ්‍රජන් පරමාණු දෙකකට එහෙම නැත්නම් හයිඩ්‍රජන් පරමාණු දෙකක් වෙනුවට සම්බන්ධ වූ කාබොනිල් කාණ්ඩයක් කියලා කියන්නේ මෙන්න මෙය. කාබොනිල් කාණ්ඩයක් සහිත සංයෝග ඇල්ඩිහයිඩ් වේ. හරි. එතකොට මෙයාගේ හැඩේ වෙන්නේ මෙන්න මේ R මෙයා ඉන්න විදිය ව්‍යුහය වෙන්නේ R කාණ්ඩයක්. ඇල්කිල් කාණ්ඩයක්. කවුරු හරි දිගට ඉන්න ඇල්කිල් කාණ්ඩයක්. එයාට සම්බන්ධ වෙලා තියෙනවා කාබොනිල් කාණ්ඩයක්. හරිද? කාබොනිල් කාණ්ඩයක්. ඊට පස්සේ එයා සම්බන්ධ වෙලා තියෙන්නේ කෙලවරට. RC ඩබල් බොන්ඩ් O එහා පැත්තේ ඉතුරු වෙන එක්කෙනාට කොට H. පැහැදිලිද? RC ඩබල් බොන්ඩ් OH. මේ බලන්න මේකේ O එක නැති වුණා නම් ඒ වෙනුවට තියෙන්නේ H දෙකක් නේද? H දෙක වෙනුවට තමයි මේ ඩබල් බොන්ඩ් O ද්විත්ව බන්ධන O කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? එතකොට එයා මතක තියාගන්න මෙන්න මේ වගේ කෙනෙක් කොහේ හරි හිටියොත් අන්න එයා කවුද? ඇල්ඩිහයිඩ් එක. එයා ඉන්නේ කෙලවරක. කෙලවරක කාබන් පරමාණුවකට තමයි මේ හැමතිස්සෙම මේ ඇල්ඩිහයිඩේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපෝ මම කියන්න හයිඩ්‍රජන් පරමාණු දෙකක් වෙනුවට සම්බන්ධ වූ කාබොනිල් කාණ්ඩයක්. කාබොනිල් කාණ්ඩය කියන්නේ එයා වරහන් ඇතුළේ දාගන්න. කාබොනිල් කාණ්ඩයක් සහිත සංයෝග ඇල්ඩිහයිඩ් වේ. ඇල්ඩිහයිඩ් වේ. හරි. අපි ඇල්ඩිහයිඩ් ටිකක් ලියගමු. මෙන්න ඉන්න පුළුවන් පොඩිම ඇල්ඩිහයිඩ්. H එක C එක ඔන්න ඩබල් බොන්ඩෝ ආපහු H එක. අපි මෙයාට විශේෂ නමක් කියනවා. මෙයාට කියනවා ෆෝමැල්ඩිහයිඩ්. ෆෝමැල්ඩිහයිඩ්. හරිද? මේ පොඩිම ඇල්ඩිහයිඩ්ට අපි කියනවා විශේෂ නමක් ඇල්ඩිහයිඩ් එකක් තමයි. හැබැයි ෆෝමැල්ඩිහයිඩ් පොඩිම ඇල්ඩිහයිඩ් නිසා නේද? හරි. ඊට පස්සේ තායිඩ්හයිඩ් එකක් ඉන්න පුළුවන්. අපි කියමු CH3. හරිද? ඉතින් ආර කාණ්ඩයක් නෙමෙයි හරියට තියෙන කාණ්ඩයක්. CH3 අනිත් පැත්තෙන් කාබන් ඩබල් බොන්ඩ් O ද්විත්ව බන්ධන O මෙයා කෙලවර වෙන්න ඕන ඇල්ඩිහයිඩ් එක. එහෙනම් මේ පැත්තේ H එකකින් සංයෝගය ඉවරයි. හරිද? එතකොට අපිට එයාට කියන්න පුළුවන් මෙයාට අපි කියනවා ඇසිටැල්ඩිහයිඩ්. නිකන් අහලා තියාගන්න. ඇසිටැල්ඩිහයිඩ්. හරිද? නම් මතක නැතුණාට කමක් නැහැ මේ නම් මෙයා හැබැයි දැක්කොත් අඳුර ගන්න පුළුවන් වෙනවා කොහේ හරි මේ ඇල්ඩිහයිඩ්. මේ ඇල්ඩිහයිඩ්. අන්න එහෙම අඳුර ගන්න පුළුවන් වෙනවා. හරිද? හරි. මෙතනින් ලියා ගන්න කුඩාම ඇල්ඩිහයිඩ් කියලා. අන්න මේක තමයි කුඩාම ඇල්ඩිහයිඩ්. කුඩාම ඇල්ඩිහයිඩ්. හරි. මෙයාගේ පොදු අණුක සූත්‍රය මොකක්ද? මේ ඇල්ඩිහයිඩ් වල පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රය වෙන්නේ මේක මෙයාගමු මෙයා ඇල්කේනයක් වුණා නම් මොකද වෙන්නේ? මේ ඔක්සිජන් එක නැති වුණා නම් ඒ වෙනුවට තියෙන්න ඕනේ H දෙකක් නේද? H දෙකක් තියෙන්න ඕනේ. හැබැයි දැන් දෙකක් අඩු වෙලා CH දෙකයි N ධන දෙකනේ ඇල්කේනයක් වුණා නම් දැන් මේ ධන දෙක නැති වෙලා. ඒ කියන්නේ H දෙන්නේ අඩු වෙලා. එහෙනම් කාබන් ගාන N නම් හයිඩ්‍රජන් ගාන 2N ධන 2 නෙමෙයි දැන්
ඒ දෙකක් අඩු වුණානේ 2n දාන දෙකෙන් දෙකක් අඩු වුණාට පස්සේ 2n. කාබන් n නම් හයිඩ්‍රජන් 2n. ඒ වෙනුවට කවුද ඇවිල්ලා තියෙන්නේ හයිඩ්‍රජන් දෙක වෙනකොට? ඔක්සිජන් කෙනෙක්. ඔන්න පොදු ගණක සූත්‍රය. ඇල්ඩිහයිඩ් කියන්නේ මෙන්න මෙයාලට මේ කෙලවරකට සම්බන්ධ වෙච්ච C ඩබල් බොන්ඩ් OH කෙනෙක් ඉන්නවා නම් කොහේ හරි අන්න එයා ඇල්ඩිහයිඩයක්. ඒ ඇල්ඩිහයිඩ් වල පොදු අණුක සූත්‍රය වෙන්නේ මෙන්න මේක. මෙන්න මේ හැඩේ මතක තියාගන්න තියාගන්න. හරිද? ඇල්ඩිහයිඩ් වෙනකම් මොනවා හරි තේරෙන්නේ නැත්නම් තියෙනවා නම් කියන්න බලන්න. ඇල්ඩිහයිඩ් වෙනකම් කොතන හරි තේරෙන්නේ නැත්නම් කියන්න. හොඳටම පැහැදිලිද මේක? මේ ක්‍රියාකාරී කාණ්ඩ ටික අඳුර ගන්න එක මාර වාසි ඉස්සරහ වැඩ ටිකට. නාමකරණය කරන්න ගියත් සමාවේකයක් අඳුර ගන්න ගියත් ඊට පස්සේ ඉස්සරහ ප්‍රතික්‍රියා කතා කරත් මොන දේ කරන්නත් මේ ක්‍රියාකාරී කාණ්ඩ ටික මතකයි කියන එක පට්ට වාසිය. අමාරුවේ වැටෙන්න තියෙන සම්භාවිතාව සෑහෙන අඩු වෙනවා මේ ටික දන්නවා කියන්නේ. හොඳටම තේරුණාද මේ ටික?